ආයිබෝවන් හැමෝටම. ඉතින් අද මම අරන් ආවේ ගොඩාක් අය නිතරම අහන ප්‍රශ්නයකට උත්තරයක්. ඉතින් ගොඩාක් අය අහනවා මාසයක් වෙන සත්තුන්ට කෑම කොච්චරක් දෙන්න ඕනිද? මාස දෙකක් වෙන අයට කෑම කොච්චරක් දෙන්න ඕනිද ආදී වශයෙන් සතුන්ගේ විවිධ වයස් වලට අදාළව දෙන්න ඕනි කෑම ප්‍රමාණය අහනවා. ඉතින් අද මම හිතුවා බිත්තර කුකුළු වර්ග, ගංගු කුකුළු වර්ග සඳහා ඒ වයස් වලදී ඒ සත්තුන්ට දෙන්න ඕනි කෑම ප්‍රමාණය කොච්චරක්ද කියලා වෙනම කියන්න. මොකද මෙහෙම නියමිත වයස් වලට අදාළව නියමිත කෑම ප්‍රමාණය දීපුවාම අපිට පුළුවන් නියමිත කාලවලදීම සත්තුන්ගෙන් බිත්තර නිෂ්පාදනය ලබා ගන්න. ඒ කියන්නේ ගොඩාක් අය කියනවා මගේ කිකිලියන්ට දැන් මාස 7ක් 8ක් වෙනවා ඒත් තාම බිත්තර දාන්නේ ආදි වශයෙන්. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් තමයි නියමිත වයස්වලදී නියමිත කෑම ප්‍රමාණය දෙන්නේ නැතිවීම. මොකද එහෙම වුණාම සත්තුන්ගේ වර්ධනය බාල වෙනවා. එතකොට නියමිත කාලවලදී බිත්තර දාන එක පමා වෙනවා. ඉතින් ඒ වගේම තමයි කුකුළු කෑම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් දීපුවාම අපි හිතන්නේ ඉක්මනට ඒ සත්තු ලොකු වෙලා ඉක්මනට බිත්තර දානවා කියලා. ඉතින් ඒත් එහෙම වෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට වඩා අධිකව කෑම දීපුවාම අපිට වියදම අධික වෙනවා වගේම සත්තුන්ගේ මේදය තැම්පත් වීමකුත් සිදු වෙනවා. ඒ කියන්නේ අර තෙල් මන්ද මෝරනවා කියලා කියන්නේ. ඉතින් මෙහෙම වුණාම ඒ සත්තු බිත්තර දාන්නේ නැහැ කියලා ඔයාලා අහලා තියෙනවනේ. ඉතින් ඒ නිසා මේ අධිකව සත්තුන්ට කෑම දීපුවාම සත්තුන්ගේ තෙල් මන්ද මෝරලා සත්තුන්ගේ මේ බිත්තර නිෂ්පාදනයත් අඩාල වීමක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා නියමිත කෑම ප්‍රමාණය අපි අපේ සත්තුන්ට අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඉතින් අද මම ඒ ගැන කියලා දෙන්න යන්නේ. වීඩියෝ එකේ අවසාන දක්වා රැඳී සිටින්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මම මේ කියන ප්‍රමාණය බිත්තර දාන කුකුල් වර්ග, ඒ කියන්නේ ලේස්ලා ගංගු කුකුළු දෙවර්ගයටම අදාළයි. හරි, ඉස්සෙල්ලාම අපි දවසේ පැටවුන්ගේ ඉඳලා පටන් ගමු. සාමාන්‍යයෙන් දවසේ ඉඳලා මාසයක් විතර යනකම් අපි සත්තුන්ට දෙන්න ඕනේ චික් ස්ටාර්ටර් කෑම එක. සාමාන්‍යයෙන් දවසේ ඉඳලා මාසයක් වගේ කාලයේදී සත්තු වේගෙන් වර්ධනය වෙනවා. ඉතින් ඒ සඳහා ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ඉහළ ප්‍රෝටීන් සහ අනිකුත් පෝෂක ප්‍රමාණය මේ චික් ස්ටාර්ටර් කෑම මගින් අපිට සත්තුන්ට ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාසයක් වගේ යනකම් අපි මේ සත්තුන්ට දවස පුරාම කෑම භාජනවල රැඳී සිටින විදිහට කෑම දෙන්න ඕනේ. ඒ කියන්නේ සත්තුන්ට ඇති වෙනකම් කෑම කන්න දෙන්න ඕනේ. දවසේ ඉඳලා මාසයක් වගේ යනකම් මේ විදිහට කෑම දෙන්න ඕනේ. මොකද එතකොට සත්තු වේගයෙන් හැදෙනවා. ඉතින් ඒක ගොඩාක් උපකාරී වෙනවා සත්තු ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න. ඉතින් ඒ චික් ස්ටාර්ටර් එකට වඩා අධික පෝෂක ප්‍රමාණයක් තියෙන චික් බූස්ටර් කියන කෑම එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ චික් බූස්ටර් එක කෑම එක දෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. අඩුම තරමේ චික් බූස්ටර් එක මුල් සති දෙකේදීවත් දෙන්න පුළුවන් නම් අපේ සත්තු වේගෙන් වර්ධනය වෙනවා. නමුත් බූස්ටර් කෑම එක ස්ටාර්ටර් කෑම එකට වඩා මිලින්නම් වැඩි. ඉතින් ඔයාලට හැකියාවක් තියෙනවා නම් මුල් සති දෙකේදීවත් මේ බූස්ටර් කෑම එක දීලා ඊළඟ සති දෙකේදී ස්ටාර්ටර් කෑම එක දෙන්න. එහෙම බැරි නම් ඉතින් ස්ටාර්ටර් කෑම එකෙන්ම මාසයක් යනකම් දෙන්න ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර බූස්ටර් කෑම එක දීපුවාම ස්ටාර්ටර් කෑම එක දෙනවට වඩා වැඩි වර්ධනයක් සත්තුන්ගේ අපිට බලා ගන්න පුළුවන්. හරි, දැන් අපි කියවනේ මාසයක් යනකම් සත්තුන්ට නිතරම කෑම භාජනවල තියෙන විදිහට, ඒ කියන්නේ කෑම ඇති වෙනකම් සත්තුන්ට කන්න දෙන්න කියලා. ඉතින් මාසෙන් පස්සේ අපි අපේ සත්තුන්ට එහෙම කෑම දෙන්න ඕනේ නෑ. සත්තුන්ගේ වයසට අදාළව කෑම ප්‍රමාණය දීලා සත්තුන්ගේ වර්ධනය නිවැරදිව සිදු කරගන්න අපිට පුළුවන්. ඉතින් අපි දවසේ ඉඳලා මාසයක් යනකම් අපේ සත්තුන්ට දුන්නේ චික් ස්ටාර්ටර් කෑම එකනේ. එහෙම නැත්නම් චික් බූස්ටර් කෑම එක. ඉතින් අපි දැන් මාසේ ඉඳලා බිත්තර දානකම් දෙන්න ඕනේ ග්‍රෝවර්. එහෙම නැත්නම් වැඩෙන කෑම එක. මේක සාමාන්‍යයෙන් ස්ටාර්ටර් කෑම එකට වඩා මිලින් අඩුයි. සත්තුන්ගේ ශරීරයේ බිත්තර නිෂ්පාදනය සඳහා හැඩගස්සන්න අවශ්‍ය වෙන පෝෂක මේ ග්‍රෝවර් කෑම එකේ තියෙනවා. ඉතින් ස්ටාර්ටර් කෑම එකේ ඉඳලා ග්‍රෝවර් කෑම එකට මාරු වෙන්නේ අපි එකපාරම ග්‍රෝවර් කෑම එක දෙන්නේ නැහැ සත්තුන්ට. මේ ස්ටාර්ටර් කෑම එකේ ඉඳලා ග්‍රෝවර් එකට මාරු වෙන්නේ ක්‍රමානුකූලව. ඒ කියන්නේ අපි සත්තුන්ට වයස දවස් 29 දී ස්ටාර්ටර් කෑම එකෙන් 75%කුයි ග්‍රෝවර් කෑම එකෙන් 25%කුයි දෙනවා. දවස් 30 දී ස්ටාර්ටර් හා ග්‍රෝවර් කෑම එකෙන් 50% දෙනවා. ඊට පස්සේ 31 වෙනි දවසේදී ස්ටාර්ටර් කෑම එකෙන් 25%යි ග්‍රෝවර් කෑම එකෙන් 75%යි දෙනවා. ඊට පස්සේ 32 වෙනි දවසේදී ග්‍රෝවර් කෑම එකම 100%ක් දෙනවා. ඉතින් මේ විදිහට ක්‍රමානුකූලව ස්ටාර්ටර් කෑම එකේ ඉඳලා ග්‍රෝවර් කෑම එකට අපි මාරු වෙන්න ඕනේ. මොකද මෙහෙම කරේ නැති වුනහම සත්තුන්ගේ බඩේ ලියන රෝගී තත්ත්වයන් නැති වෙනවා.
ඒ නිසා මේ විදිහේ ක්‍රමානුකූලව කෑම එකින් එක අනෙක් කෑම එකට මාරු වෙන්න ඕනේ. ඒ නිසා මේ විදිහට ක්‍රමානුකූලව එක කෑම එකකින් අනෙක් කෑම එකකට මාරු වෙන්න ඕනේ. හරි අපි කීවනේ මාසේ ඉඳලා අපේ සත්තුන්ට ග්‍රෝවර් කෑම දෙන්න ඕනි කියලා. ඉතින් මාසේ ඉඳලා මාස 2 වෙනකන් අපි අපේ එක සතෙකුට දවසකට ග්‍රෑම් 45ක් 55ක් වගේ කෑම ප්‍රමාණයක් දෙන්න ඕනේ. ඉතින් මේ කෑම ප්‍රමාණය දෙන්නින් දවසකට දෙපාරක් මේ කෑම ප්‍රමාණය දෙකට බෙදලා දෙන්න. ඉතින් එතකොට අපිට පුළුවන් කෑම නාස්තිය අවම කරලා උපරිම කාර්යක්ෂමතාවක් මේ කෑම වලින් ලබා ගන්න. ඒ වගේම මාස 2 ඉඳලා මාස 3 වෙනකන් අපි අපේ සත්තුන්ට දවසකට ග්‍රෑම් 55ක් 65ක් වගේ වැඩෙන කෑම එකෙන් දෙන්න ඕනි. ඒ වගේම මාස 3 ඉඳලා මාස 4 දක්වා ග්‍රෑම් 60ක් ග්‍රෑම් 70ක් වගේ එක සතෙකුට ලැබෙන විදිහට දවසකට දෙන්න ඕනේ. ඒ වගේම මාස 4 ඉඳලා මාස 5 දක්වා ග්‍රෑම් 80ක් ග්‍රෑම් 100ක් වගේ එක සතෙකුට දවසකට වැටෙන විදිහට කෑම දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් හොඳ බිත්තර කුකුළු වර්ග ගම් කුකුළු වර්ගයක් නම් මාස 5ක් 6ක් වගේ කාලවලදී බිත්තර දාන්න පටන් ගන්නවා. ඉතින් මේ බිත්තර නිෂ්පාදනය ඔයාලගේ ඉන්න සත්තුන්ගෙන් 10%ක්වත් වෙනකන් මේ විදිහට අපි ග්‍රෝවර් කෑම එක දෙන්න ඕනේ. බිත්තර 10%ක් දාන්න පටන් ගත්තාම අපි ග්‍රෝවර් කෑම වලින් ලේ කෑම වලට මාරු වෙන්න ඕනේ. ඉතින් මේ ලේ කෑම එහෙම නැත්නම් බිත්තර කෑම වලට මාරු වෙන එකත් අපි කලින් කරා වගේ ක්‍රමානුකූලව තමයි කරන්න ඕනේ. බිත්තර 10%ක් දාන්න පටන් ගත්තට පස්සේ පළවෙනි දවසේ ග්‍රෝවර් එකෙන් 75%කුයි බිත්තර කෑමකින් 25%කුයි දෙන්න ඕනේ. දෙවෙනි දවසේ ග්‍රෝවර් සහ ලේ කෑමකින් 50% දෙන්න ඕනේ. තුන්වෙනි දවසේදී ග්‍රෝවර් 25%යි ලේ කෑමකින් 75%යි දෙන්න ඕනේ. හතරවෙනි දවසේදී 100%ක්ම ලේ කෑමකට මාරු වෙන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි වැඩෙන කෑම වල ඉඳලා ලේ කෑම වලට අපි මාරු වෙන්නේ. ඉතින් අපි කතා කරානේ මාස 5ක් යනකම් දෙන්න ඕනි කෑම ප්‍රමාණය ගැන. ඉතින් මාස 5 ඉඳලා මාස 6 වෙනකන් අපි කෑම ග්‍රෑම් 100ක් 110ක් වගේ ප්‍රමාණයක් දවසකට එක සතෙකුට දෙන්න ඕනේ. ඊට පස්සේ මාස 6 ඉඳලා අපි අපේ සත්තුන්ට ග්‍රෑම් 120ක වගේ කෑම ප්‍රමාණයක් දෙන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි අපි අපේ සත්තුන්ට කෑම දෙන්න ඕනේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ අපි මේ අපේ සත්තුන්ට කෑම දෙන්නින් දවසකට දෙපාරක් කෑම දෙනවා නම් වඩාත් හොඳයි. ඒ කියන්නේ අපි සත්තුන්ට දෙන කෑම ප්‍රමාණයක් තියෙනවනේ. දැන් මං ඉහත සඳහන් කරේ ඒ කෑම ප්‍රමාණය අපි දෙකට බෙදලා උදේ වරුවේ කොටසකුයි හවස් වරුවේ එක කොටසකුයි දුන්නාම අපිට මේ කෑම වල කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම කෑම නාස්තිවම කරගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට මේ කෑම දෙවරුවකට දෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඉතින් ওই විදිහට තමයි අපේ මේ බිත්තර දාන කුකුල් වර්ග ගම් කුකුල් වර්ග සඳහා අපි කෑම නියමිත ප්‍රමාණයෙන් දෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට වැදගත් වීඩියෝ එකක් මම අද ගෙනාවා කියලා. ඉතින් මගේ channel එක subscribe කරන්න. ඉස්සරහටත් වැදගත් වීඩියෝ ගොඩාක් ගෙන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම සුබ දවසක්.